දවසක් නේවී අපිත් අපේ හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින්. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන කතා කියන මට කරන උදව්වක් වශයෙන් ලයික් එකක් ෂෙයා පාරක් දාගෙන යන්න. අපේ හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් ඔබ හිටියොත් නැති. එක දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ අවසාන දිගැරුමයි. මම හැමෝම කියන දේ ඇහුවා කළා. දැන් මම මගේ ජීවිතය ගැන හිතන්න පටන් ගන්න වෙනවා. මගේ නෙමේ, මගේ ගෑණිගේ දරුවගේ ජීවිතය ගැන. ආයේ ඒක වෙනස් වෙන්නේ නැහැ. විමුක්ති දැඩිව සිතුවේය. ඔහු තමා ගැනම උපන් දරුණු කලකිරීමකින් උන්නේය. ඒ කලකිරීම නිසාම විමුක්ති අලුත් ආවේශයක් හදාගත්තේය. එසේ නැතිව කොළඹ ගිය පසුව ජීවත් වෙන්නට අමාරුය. තමාගේ ලෙයින් උපන් දරුවාව අවජාතක කර මෙසේ ජීවත් වී තේරුමක් නැත. සුදු අයියේ, ඔහු හරියටම විනාඩි 45ක් කතා නොකළ නිසාම වාෂා ඔහුගේ අතට අත තබා කතා කළාය. ඔයා පව්. දැන් මාව අරන් ගින් තියෙන ප්‍රශ්න මොනවද කියලා ඔයා දන්නවා. ගින්දර තමයි. ඔහු ආස පොළොව ගැට ගසමින් සිතන්නේ සමාධි හැකිතරම් සංසුන් වෙන්නට උත්සාහ කළාය. එහෙත් එය සාමාන්‍ය දෙයක් නොවේය. තරුණ වෛද්‍යවරයා උන්නේ ඇතුළාන්තෙන් අප්‍රමාණ ලෙස දැවෙමිනි. මේ ආදරය තමාගේ සැනසීමන් නින්දත් පැහැරගත්තා නොවේදැයි ඇය සිතුවාය. ලොකු සතුරක් තිබ්බේ නැති බව ඇත්ත. ඒත් මහ දුකක් තිබ්බෙත් නෑ. දැන් එසේ නොවේ. පපුවේ පුංචි කුටීරවල පවා වේදනාව කැටි ගැසී ඇත. මේ දුක නිවන්න පුළුවන් ඔයාට විතරයි. එන්න විමුක්ති, ඇවිත් සැනසෙන්න දෙයක් කියන්න. සමාධි සිතින් පැතුවාය. ඒත් මේ මොහොතේ විමුක්තියගේ තෝගේත් පුතාවද රැගෙන කොළඹ අණ්ඩාදපුර පාරේ එමින් සිටින බව සමාධි ජයසූරිය දන්නේ නැත. ඇය විමුක්තිට කතා කරන්නට දෙතුන් වරම්ම උත්සාහ කළාය. ඒත් එසේ කරන්නේ නැතයි කියා ඇය සිතුවාය. ඔයාම කතා කරන්න ඕන. මම මේ නිහඬ බව බිඳින්නේ නැහැ. හද වේදනා දෙන්නේ රත් කළ යකඩ සැතක් පපුව මැදින් අරගෙන යන්නාක් මෙන්ය. මේ දුකම ඔබත් විඳින්න නැති. දැන් මේ දුක මට විඳින්න වෙලා. මේකද අවසානයේ විමුක්ති. සමාධි නිවසින් පිටතට ගියේම නැත. යන්නට ඇගේ සිත් දුන්නේද නැත. අම්මා දෙතුන් වරක්ම පැමිණ ඇයිදැයි ඇසුවාය. කෙල්ල ඉන්නේ ප්‍රශ්නයක බව අම්මා තේරුම් ගත්තාය. ඇයට ප්‍රශ්නයන හැම දවසකම ඇ හැසුරුණේ මෙහෙමය. ඒවා විසඳා ගත්තේ දෑමය. දවසකින් දෙකකින් නොවේ නම් සතියකින් ඇය අලුත් සාරියකින් සැරසි පඩිපෙළ බසී. ඒ වෙනතුරු අම්මාද සිටී. හැමදාම වූයේ එය. ඒත් මේ දුක පරදා නැගී සිටීම දුෂ්කරය. දියණිය මේ මොහොතේ විඳින දුක වෙනස්ය. එය කටුක දුකකි. සමාධිට ඉවෙන්මෙන් යමක් දැනේ. ඒ දැනෙන දේ එසේම වේයයි කිව නොහැක. ඔයා කවදාවත් වාංශව හම්බ වුණේ නෑ. මං කතා කළ තාවේ නෑ. කෙල්ලව දකින්න එක දුකක් කියලා ඔයා හිතුවා. එහෙම ඔයා හදිස්සියම ඇයි අණ්ඩාදපුරේ ගියේ? එහෙම ගිය ඔයා ඇයි දැන් කියන්නේ මාත් එක්ක කතා කරන්න ඕන කියලා? මොකද්ද අයියා අපිට කතා කරන්න තියෙන්නේ? සමාධි සිතුවාය. කුමක්කෝ සිදුවෙන බව සමාධිට විශ්වාසය. ඇයි ඉවසීමෙන් බලාගෙන උන්නාය. ඒත් ඒ පහසු දෙයක් නොවේ. හදිසියවත් විමුක්ති භාෂාවත් එක්කාගෙනම කොළඹ එනවා නම් සිතුන දේන් සමාධිගේ හදවත නැවතිනේ. එහෙම වෙනවා කියලායි හිතෙන්නේ. සමහර විට මේ සියල්ලම දමා යලි තනිවෙන්නට සිදුවෙන ඇත. එසේ ඕ ජීවත්වීම පහසු නැත. හිත හදා ගැනීමද අසීරුය. මොනහරි වුණොත් මම හැමදේම දාලා ආයෙත් යනවා ඕස්ට්‍රේලියාවට.
මට බෑ මේ රටේ ඉන්න. සමාධි සිතුවාය. සමහර අවස්ථාවල මේ නිකමට හිතන දේම කරන්නට වෙන අවස්ථා ඇත. තව පැය 2-3ක් ඇතුළත විමුක්ති කතා කළේ නැත්නම් මම කතා කරනවා. සමාධි සිතුවාය. විමුක්ති වාශාවත් පුතාවත් රැගෙන කොළඹ ආවේ මීට ටික වෙලාවකට කලිනේ. වෙලාව හරියටම රෑ 8ය. ඔව් එහෙමම වාහනේ පැදෙව්වේ ගල්කිස්ස හෝටලේටය. කෙල්ලත් දරුවා සමග තනුවීමේ දැවන්ත වෝනාවකින් විමුක්ති දැවුනේය. ගල්කිස්ස හෝටලේට වාහනේ ඇතුල් කරද්දීම වාගේ සමාධි කතා කළාය. විමුක්ති ඇමතුම දෙස බලාගෙන මොහොතක් උන්නේය. අනේ නොගෙන ඉන්න එපා. පව් කතා කරන්න. එහෙමම ගින්දරක් දෙන්න එපා. වාෂා කීවාය. විමුක්ති අසරණව බැලුවේය. අනුරාධපුරයට තරමටම කොළඹටත් මහවැසි වැටෙමින් තිබුණේ. විමුක්ති ඇමතුම සම්බන්ධ කරගත්තේය. මේ ඇමතුම දුෂ්කරය. ඒත් කරන්නට දෙයක් නැත. ජීවිතේ මෙහෙමය. කියන්න බබා. විමුක්ති කතා කළේය. වාෂා අසරණව බලාගෙන උන්නාය. අනේ මේ මොකක්ද උනේ? හැමදේම දෛවයේ කරන්න ගිය විදියට කළා නම් ඉවරයි කියලා හිතෙනවා. ඒත් ඔය ආවනේ. දැන් ආයෙත් පපුව තෘෂ්ණාවෙන් පිරීලා. වාෂා සිතුවාය. මම මේ බලාගෙන ඉන්නවා මට ගන්නකල්. සමාධි අසරණව කීවාය. අයියේ සමාධි කතා කළාය. මම මේ හිමීට ගන්න හිටියේ. සමාධිට අමුත්තක් දැනුනි. වාර්ෂත් ඔයා ළඟද? ඔව් බබා මේ ළඟ. සමාධිට අරබේ යලිත් දැනුනි. මට කියන්න කොහෙද දැන්? විමුක්ති දැඩි ලෙස අසරණව බලාගෙන උන්නේය. ඇයි බබා උත්තර දෙන්නේ නැත්තේ? කියන්න කොහෙද? සමාධි ඉවසිල්ලක් නැතිව ඇසුවාය. මම මේ කොළඹ බබා. වාෂා පපුවට අතක් තබා ගත්තාය. අනේ සමා මට සමාවෙන්න දොස්තර නෝනේ. ඇය සිතින් කීවාය. කෙල්ලව එක්කගෙන ආවදයියේ. සමාධි ඇසේ උගුරින් මෙන්ය. ඇයගේ බඩ පපුව දැවිල්ලකින් ගිනගෙන තිබුණේ. ඔව් බබා මම එක්කගෙන ආවා. මට අද දවස ටිකක් දෙන්න. මම එනවා කතා කරන්න. එහෙම නොගෙන උන්න නෙමේ. ඒත් මට තේරෙනවා. මම කොහෙවත් යන්නේ නෑ. ගෙදරම ඉන්නේ. කියන දෙයක් කියන්න. එන්න කියනවා නම් කියන තැනකට මම එන්නම්. සමාධි කීවාය. ඇයි මං ගැන එහෙම හිතන්නේ? මම කවදද බබාට එහෙම කළේ? සමාධි සිනාසුනාය. මේ දෛවී අපි හිතනවට වඩා වෙනස් වෙන්න පුළුවන්. වාෂා දුරකථනය විමුක්තිකින් ඉල්ලුවාය. මේ නංගි ඉල්ලනවා. වාෂා සුසුමා පපුවටම ගත්තාය. සමා වාෂාගේ හඬ ඇඬුම්බරය. අයියා එක්ක කොළඹ ආවද කෙල්ලේ? ඔව් සමා මට මේ උඹ ගොත ගහන්නේ ඇයි? මට කියන්න බැරි දෙයක් උඹට තියනවද කියපන්. මම එන්නම් උඹව බලන්න. අයියාගෙන් අහලා කියපන්. හරිද? හොඳයි සමා. මම බෑ කෙල්ලේ. උඹට දැන් කතා කරන්න බෑ. අපි පස්සේ කතා කරමු. හොඳේ. අපි දෙන්නට කතා කරගන්න බැරි දෙයක් නෑ. උඹ එක්ක මම කොච්චර දේවල් කතා කළාද? ඒවා මේ ඔය ළඟ ඉන්න අයියා දන්නේ නෑනේ. ඇත්ත සමා. සමා ඉන්න එපා. මම එනවා සමාව බලන්න. බුදු සරණයි සමා. බුදු සරණයි. සමාධි දුරකථනයේ තබා මොහොතක් මුව තද කරගෙන උන්නාය. සමහර විට මට ඔයාව නැතිවේ. මොකද්ද බරපතල දෙයක් වෙනවා. අද රැයෙන් පස්සේ වෙන දෙයක් වෙයි. සමාධි ටික වෙලාවක් සංසුන් වුණාය. ඊටත් පසු තීරණාත්මකව නැගිට්ටාය. කොහේ යන්නද කියා ඇයට තේරුමක් නැත. ඇඳුමක් දාගත් සමාධි යලිත් ඒ පිටින්ම ඇඳ මත ඉඳගත්තාය. ලේසි වෙන එකක් නෑ ඔයා නැති ජීවිතයක් ගැන හිතන්න. ටිකක් නෙමේ ගොඩක් අමාරුයි. මට දෙයක් දැනෙනවා. විමුක්ති මොරගඩ යනු
අසාධාරණ පිරිමියෙක් නොවේ. ඔහුද වාශාව එක්කාගෙන කොළඹාවේද ඒ නිසාය. ඔහු අසාධාරණ පිරිමියෙක් වුණා නම් කරන්නේ කෙල්ලව අමතක කර තමා සමග අලුත් ජීවිතයක් පටන් ගැනීමය. ඒත් ඒම සිදු නොවන්නට පුළුවන. වාශාව කොළඹ එක්කාගෙන ආයකේ ලොකු දෙයක් ඇත. කෙල්ලගේ ජීවිතේ මොනවා නමුත් වෙලා තියෙනවා. ඒක සමහර විට විමුක්ති හරියටම දන්නේ අද වෙන්න ඇති. මේ කිසිවක් ගැන නොසිතා තමාට පැය 3-4ක්වත් සිටිය නොහැකියයි. සමාධි පහළ මාලයට ගියේ කිසිවක් සිදු නොවුන ලෙසටය. ඇඟට පණ නෑ අම්මා, හිස රදෙත් වගේ. සමාධි සරලම ගවුමක් දාගෙන පහළට විත් කීවාය. කෙල්ලව මේ ලෙස සාමාන්‍ය ලෙස දකින්නට අම්මා කැමති නැත. ලාවට උනත් වගේ නෙමෙනික. ඇය සමාධිගේ නල්ලට අතක් තබා කීවාය. දැන් පෙත්තක් ගන්න ඉන්නේ. බත් කන්න බෑනේ. මම මොනවාරි හදලා දෙන්නම්. ලයිට් දෙයක් රෑ වෙලා දෙන්න. දැන් තේ එකක් බොමු. ජයසූරිය මහත්මිය දුරදෙස මොහොතක් බලාගෙන උන්නාය. හිතේ කරදරයක්ද? ඈ ඇසුවාය. සමාධි සිනාසුනාය. අපි බලමු අම්මා. කෙල්ල කිව්වේ එපමණය. කිසිවක් නොදැනුවද ඇය පැමිණ කෙල්ලගේ හිස පිරිමැද්දාය. සමාධි අම්මාගේ ගතට බර වී මොහොතකට දැස් පියාගත්තාය. ඇගේ දැස් අලුතෙන් තෙත්තිය. අම්මයි තාත්තයි වෙනුවෙන්වත් මම හිත හදාගන්නවා. වෙන මොනවා කරන්නද? ඔයා හෙට මොනවා කියන්න බලාගෙන ඉන්නවද කියලා කවුද දන්නේ සුදු? ඇය සිතින් කීවාය. ගල්කිස්ස හෝටලේ දිග ජනේලෙන් විසිතුරු කොළඹ නගරයම සුන්දරව පෙනේ. මුහුද දෙසෙන් එන සුළඟ තරමක් සීතලය. සිහින් පොදයක් වැටමින් තිබුණ නිසා වාශා වීදුරු දොර අඩවල් කළාය. මේ එන වැහි සුළඟ පුතාට හොඳ නැත. ඇය ඒ තරමටම දරුවාව පරිස්සම් කළාය. අද පපුවට දැනෙන්නේ නිවනක්ද නොයනම් අලුත් ගින්දරක්ද කියා වාශාට තේරෙන්නේ නැත. සංසුන් වන්නට ඇය උත්සාහ කළාය. නැත. එහෙම හදවතට සංසුන් බවක් එන්නේම නැත. දුෂ්කර දෛවයක කෙලවර මේ තරම් සැනසීමක් ඇති බව ඇයට විශ්වාස කරන්නට අමාරුය. ඒත් මේ යා නාන කාමරේ ඉන්නේ විමුක්තිය. ජීවිතේ ප්‍රාණයය. ඒද ඇත්තය. අද පුතාව හේදුවේ ඔහුය. කොල්ලාව පිස්ස දැම්මේ ඔහුය. සුදු ඇඳ මත තබාගෙන කොල්ලාව ක්‍රීම් ගල්වා ඇන්දුවේද ඔහුය. පසු ඔහු මේ ඇඳ මත දිගාවී පොඩි එකාගේ සුදු බඩට දෙතොල් තබාගෙන බුරුබුරු කළේය. අම්මා කොල්ලා හරියට අම්මා කියා කිව්වේ අදය. එය පුදුමයකි. ඒ මොහොතේ වාශාගේ දෙනෙත් අලුතින් තෙත්තිය. දැන් එක පාරක් තාත්ත කියන්න පැටියෝ. අම්මා කිව්වේ නැතත් කමක් නෑ. ඇයට කියන්නට සිතුනේ. ඔහු නාන කාමරයට ගියේ පැයක් පමණ වෙලා ළඟ සිටය. වාශා පපුවෙන් එන ගිනි සුසුම් පිට කළේ වැර වෑයමකිනි. මේ තරම් තෘෂ්ණාවක් අතීතයේදීවත් දැනී නැත. දැන් හරි බයයි. ඉස්සරටත් වඩා බයයි. මේ බයම සමාටත් දැනෙනවා ඇති අද. හැම ගෑණියෙක්ටම වගේ එයාටත් ඉව තියෙනවා. මම කොහොමද සමා මේවා දරාගන්නේ? අපි දෙන්න එකම දෛවයක දෙපැත්තේ ඉන්නේ. වාශාට තේරෙන්නේ නැත. ඇය විසිතුරු කොළඹ නගරයේ දෙස බලාගෙන කොල්ලාව තුරුලට ගත්තේය. අද කුක්කෝ එපා? තාත්ති තාවනේ සුද්දෝ. අපිට කුක්කුම අල්ලගෙන ඉන්න බෑනේ. චුට්ටක් තාත්ති ළඟටත් වෙලා ඉන්න ඕනනේ. අම්මිත් ආසයිනේ. වාශා පුතා සමග කියවමින් කිරි දෙන්නට පටන් ගත්තාය. ඇගේ දෑසෙන් දිග කඳුලක් කඩාගෙන ආවේය. එය නැවතුනේ නැත. මේ මොනවද හරි හදිස්සියෙන් උනේ? ඇය දෙවියන්ගෙන් ඇසුවාය. සමහර වෙලාවට හාස්කම් වෙනවා කියලා දන්නවා. ඒත් මෙහෙම හාස්කමක් එයාව ආවා කියලා කොහොම හිතන්නද? ඇවිත් මාවත් එක්කගෙන ආවා.
දැන් හෙට බඳිනවලු. මේ මොනවද කියන්නේ? වාෂා සිතුවේ කොල්ලාගේ තුනේ හිසකේ අතින් පිරිමදිමිනි. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එක ගන්න අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.